ඔයාලට. ඔන්න ඉතින් අද එනවද මගෙත් එක්ක පොඩි රවුමක් යන්න. මේ ඉතින් අපි දෙන්නා අපි මේ කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා දැනගන්න නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්නම වෙනවා. ඔන්න ඉතින් අපේ ගමනට තව කට්ටියක් එකතු වුණා. මේ ඉන්නේ ඉතින් අපේ බෝනික්ගේ ලොකු අම්මයි මහත්තයයි. ඉතින් අද මේ අපි කට්ටිය ගියේ ධර්ම යුද්ධයේ 2 ෆිල්ම් එක බලන්න. අපි ගියේ කටුවැද්ද කේෂෝන් එකේ ෆිල්ම් හෝල් එකට. ඉතින් අපි බලන ෆිල්ම් එක පටන් ගන්න 2:45ට. ඉතින් අපි ටිකක් වේලාසන ගියා එතනට. ඉතින් අපේ අයියයි අක්කයි ගිහිල්ලා ටිකට් ටික අරගෙන එනකන් අපි හිටියා. ඊට පස්සේ අපි ගත්තා අපිට ෆිල්ම් එක බලන ගමන් කන්න එහෙම පොඩි දේවල්. එදා ධර්ම යුද්ධයේ 2 ෆිල්ම් එක බලන්න ගොඩාක් සෙනග ඇවිල්ලා හිටියා ඉතින්. මේ ඉතින් අපි කට්ටිය ෆිල්ම් හෝල් එක ඇතුළේදී ගත්ත ෆොටෝස් ටිකක්. ඉතින් මේ ෆිල්ම් එක බලන්න ගියා අපි 3 දෙනයි බෝනික්කි ආච්චි අම්මා ලොකු ආච්චි මහප්පා මාමා. ඉතින් එයාගේ සීයට නම් එන්න බැරි වුණා. මේ ඉන්නේ බෝනික්කිගේ ආච්චි අම්මා. මේ ඉන්නේ බෝනික්කිගේ ආච්චි අම්මයි මාමයි. ආච්චි අම්මයි ලොකු අම්මයි. ආච්චි අම්මයි ලොකු ආච්චි. ඔන්න ඉන්නවා ඉතින් බෝනික්කිගේ මහප්පයි ලොකු අම්මයි. ඔන්න ඉතින් අපේ බෝනික්කිත් ඉන්නවා මැද්දේ. මේ ඉන්නේ මමයි මගේ අම්මයි අක්කයි මල්ලි. මේ ඉන්නේ මමයි මගේ හස්බන්ඩ්ුයි. මේ ඉන්නේ මගේ මල්ලි අයියයි හස්බන්ඩ්ුයි. මේ ඉන්නේ ඉතින් අපි 3 දෙනානේ. මේ ඉන්නේ ඉතින් අපේ පුංචි බෝනික්කේ එයාගේ මහප්පයි. මේ ඉන්නේ ඉතින් මමයි අපේ පුංචි බෝනික්කි. මේ ඉන්නේ ඉතින් අපේ බෝනික්කි. මෙයා තමයි ඉතින් අපේ හැමෝගෙම පුංචි මැනික. ඔන්න ඉතින් ෆිල්ම් එක බලලා ඉවර වෙලා අපි හැමෝම ගියා රැට ඩිනර් එක ගන්න ෂැන්හයි රෙස්ටුරන්ට් එකට. අපේ ඔඩරේ රෙඩි වෙනකන් අපි චූටි චැට් එකක් දැම්ම බලපු ෆිල්ම් එක ගැන. ඇත්තට මේක පවුලේ හැමෝමත් එක්ක ගිහිල්ලා බලන්න පුළුවන් ලස්සන කතාවක්. ඔයාලත් ඔයාලගේ පවුලේ අයත් එක්ක ගිහිල්ලා ඒ කතාව බලන්න. ඔන්න ඉතින් අපිට කලින් ඒ දෙන්නට නම් ඕඩර් එක හම්බුණා. ඉතින් ඒ දෙන්න නම් දැන් කන්න තමයි යන්නේ. ඔන්න ඉතින් එයාලගේ ඕඩරෙත් හම්බ වෙලා ටික වෙලාවකට පස්සේ අපේ ඕඩරෙත් අපිට ලැබුණා. ඉතින් ළමයි අපි දැන් මේ කන්න තමයි හදන්නේ. අද දවස් අපේ ගෙවුනේ මෙන්න මේ විදියට. ඉතින් ළමයි මම මේ වගේ වීඩියෝස් එකතු කරලා අප්ලෝඩ් කරලා තියාගන්නේ අපේ මෙන්න මේ වගේ ලස්සන දවස් අමතක නොවෙන්න. ආදරේ මතක් කරනවා මාව subscribe කරලා නැති අයට මාව subscribe කරන්න කියලා. ඒ වගේම මගේ වීඩියෝස් බලන මාව අහන් ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි ගොඩක් ආදරේ. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.